අලුත් දවසක ආරම්භයක් එක්ක අපි දෙන්න මේ ලෑස්ති වෙන්නේ වැස්සත් එක්ක එක දිගට ගොඩ ගෙහුණු වැඩ ටිකක් ආපහු පටන් ගන්න. බලන්නකෝ ඉතින් මොකද වුනේ කියලා. උදේ පැහැදිලිවට තිබුණ අහස ආයෙම කළු කරගත්තා. ශාන්තමට වැටුණු වැස්සෙම අපි වැඩේ පටන් ගත්තත් ටික වෙලාවක් යද්දී තදිරම වහින්න ගත්තා. අපි දෙන්නත් එක්කම කුඹුරේ තිබුණු පැලට දුවගෙන ආවා. අපි දෙන්නම වැස්සට ටිකක් තෙමලා හිටපු නිසා එයා ගිනිමැලේ පත්තු කරා. මොකද වැස්සත් එක්ක සීතල එන්න එන්නම ටිකක් වැඩි වුණා. වැස්ස පෑවත් උඩහැනෙන වතුර පාර නම් බොර පාටට තාම ගලාගෙන යනවා. අපිට හිතුණ තේ එකක් බීලා මාය වැඩේ පටන් ගන්න. අපි දෙන්න පැලේ තිබුණු මුට්ටියෙන් වතුර එකක් කුණු කරගෙන තේ එකකුත් හදාගත්තා. අපි මේ කරන්නේ වැස්සට ඔරොත්තු නොදී මැරුණු පුංචි පැලවලට ආයෙමත් අලුතින් පැල හිටවන එක. ගොඩක් දවස්වලට මමත් මේ විදිහට එයාගේ උදව්වට එනවා. මොකද අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න නම් අපි සහයෝගයෙන් වැඩ කරන්න ඕන. මට කරන්න අමාරු වැඩවලට එයා උදව් කරනවා වගේම එයාගේ වැඩවලටත් මම මේ විදිහට උදව් වෙනවා. මොකද ජීවිතය දෙන්නෙක් එක්ක ඉස්සරහට යන්න නම් අනිත් කෙනාගේ සහයෝගය අනිවාර්යෙන්ම ඕනේ. අපි ආස විදිහට අපේ ජීවිතේ කිසිම දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් අපේ උත්සාහයයි කැපවීමයි එක්ක අපි ජීවිතේ ලබා ගන්න හැම දෙයකම වටිනාකම ගොඩක් වැඩි. මේ පුංචි පැලත් හරියට අපේ ජීවිතය වගේ. හැම දෙයකටම ඔරොත්තු දෙන පැල දවසින් දවස ලස්සනට ලොකු වෙනවා. ඔන්න ඉතින් ඒ වැඩේ නම් ඉවර වුණා. කෙසෙල් ගස්වල බේරුණු කොලේ උඩ හරිය අරගෙන තමයි මේ පටි හදාගන්නේ. උදේ වරුවේ වැස්සද කියලා හිතන්න බැරි තරමටම හවස් වරුවට අවුව වැටුණා. මේ ගස්වැල් එක්ක ගෙවන ජීවිතයට මං හරිම ආදරෙයි. කොච්චර මහන්සි දැනුණත් දවසින් දවස මේ ගස්වැල් ලොකු වෙන දිහා බලාගෙන ඉන්නකොට ඒ මහන්සි ඉබේටම නැති වෙලා යනවා.
ගෙදර යන්න කලින් වැස්සත් එක්ක දළු දාලා තිබුණු කොළ වර්ග කීපයක්ම මම කඩාගත්තා. දැන් නම් ගොඩක් හවස් වෙලා. මම මේ හදන්නේ රෑ කෑම හදාගන්න. කඩාගෙන ආව කොළ ජාති ටික සුද්ධ කරලා සෝදලා පැත්තකින් තියලා මම ඉතුරු වැඩ ටික පටන් ගන්නවා. කෑම හදනවා කියන්නේ කලාවක්නේ. ඉතින් මං හරිම ආසයි මේ වැඩේට. ගෙදර ගොඩක් වෙලාවට කෑම හැදෙන්නේ මගේ අත් දෙකේ. ගලවගත්ත කව්පැඩ ටික සෝදලා මම මේ හදන්නේ මේ ටික තැම්බෙන්න තියාගන්න. ගොඩක් කලාවට ගෙදර මේ වගේ කෑම ජාති හැදෙන්න එයාගේ අතින්. මොකද එයාට සමහර දේවල් මටත් වඩා රසට හදන්න පුළුවන්. මේ සෝදාගත්ත මාළු එකට ලුණු ගොරක එක්ක පහේ ජාති එකතු කරලා කලවම් කරගන්නවා. ඒකල්ල ටෙම්පරාදු කරගන්න තමයි තියෙන්නේ. ඒත් එක්කම මම මැල්ලුමත් හදාගන්නවා. කපාගත්ත කොලයකට පොල් අමු මිරිස් කරපිංචා තඹගත්ත කෝපි ටිකත් එකතු කරගෙන ලුණුත් එකතු කරගෙන කලවම් කරගන්නවා. ගම්වල ඉන්න අය නම් ඕනතරම් මේ කලවම් මැල්ලුම කාලා ඇති. ඇත්තටම මේක පුදුම තරම් රසයි. හරියට හදාගත්තොත් මේක එක්ක විතරක් බත් කන්න පුළුවන්.